අදත් අපිත් එක්ක වෙරදවගේ මේක තියෙනවා හේ ඉතිහාස ගවේෂක මන්ජුන ගුණවර්ධන සර්. අයිබෝන් ඉතින් සර්. අයිබෝන්. ඉතින් මේ අද අපි කතා කරන්නේ හැමෝම කැමති මාතෘකාව. මොකද්ද මාතෘකාව? ඔබතුමාම කියන්නේ. මේමයි ඉතින් ඔයා හැමදාම කියන්නේ මොකක් හරි බැනුම් අහන්න වෙන මාතෘකාවක්. හැබැයි ඉතින් ඒකෙත් පොඩි විනෝදයක් තියෙන බැනුම් අහන එකක් නේද? බැනුමක් අහන ධර්මයට අපිත් පොලිස් වෙනවනේ. අනිවාර්යයෙන්ම සමාජයේ දැනුවත් වෙනවා. මොකක් වෙලා තියෙන්නේ දැන් මේ මහා මතයක් තියෙනකොට ඒකට විරුද්ධව කවුරු හරි කියපු ගමන් ඒ මිනිහට බයින් එක තමයි කරන්නේ. මොකද හේතුව දැන් තමන් කැමති මතේම හරි කියලා කියනවනම් තමයි හැමෝම කැමති. නමුත් ඒකට විරුද්ධ මතයක් කියපු ගමන් ඒ මනුස්සයාට අපහාස කරන එක තමයි සමාජයේ ඇති. ඒකට කමන්නේ. නමුත් අපිට අයිතියක් තියෙනවා අපේ මතය කියන්න. ඉතින් එහෙම මේ ප්‍රශ්නයක් නෑ ඒකේ. ඉතින් අද මාතෘකාව තමයි මොකද නම් කියන මාතෘකාව? මාතෘකාව තමයි සීගිරි ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මොකද්ද සීගිරි ගැන මේ ගොඩක් හැංගිච්චම මේ කතාව ගොඩක් තියෙනවා. අද අපි අපේ පෞද්ගලික මතය ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සීගිරිය ගැන. ඉතින් මේ සීගිරිය ගැන ඔබතුමා කොහෙන් හරි පටන් ගන්න. සීගිරිය ගැන. දැන් මෙහෙමයි. දැන් ඔයා දන්නවද පුතේ මේ සීගිරිය දැන් සීගිරිය ඔය කවුරුත් කියන කාශ්‍යප රජුගේ හදපු එකක් කියන. කාශ්‍යප රජුගේ රාජ්‍ය කාල සීමාව දන්නවද? කොච්චරද කියලා? අවුරුදු 18යි. 18. කාශ්‍යප රජුගේ රාජ්‍ය කාල සීමාව අවුරුදු 18. එතන මේ අවුරුදු 18ක කාලයක් මෙයා හිටියේ බයි. හැංගිලා හිටියේ. සීගිරි තෝරගත්තේ හැංගිලා ඉන්නේ. මොකද හේතුව මුගලන් තමන්ගේ සහෝදරයා යුද්ධයට එනවා. ඒකට මූණ දෙන්න ඕනේ කියලා බයෙන් හෝ සේනා සංවිධානය කිරීමේ මූලික අරමුණෙන් තමයි යුද්ධයට මූණ දෙන්නම තමයි මේ අවුරුදු 18ක් හැංගිලා හිටියේ. ඒත් හැංගිලාව තමන්ගේ රාජ්‍යය කරගෙන ගියේ. බලන්න. ඒතොර අවුරුදු 17ක් හෝ 18ක් තමයි රාජ්‍ය කාල සීමාව. ඒකත් සේනා සංවිධානය කරන්න තමයි මූලිකම කතන්දරේ කටයුත්ත වුණේ. දැන් ඔකට හොඳම උදාහරණය අපේ 30 අවුරුදු යුද්ධ තියෙන කාලේ අවුරුදු 30ක් යුද්ධ කරනකොට රටේ අනිත් දේවල් උනේ බොහොම අඩුයි. මිනිස්සු හැම වෙලාවෙම මූලිකත්වය දුන්නේ බෝම්බෙන් ආරක්ෂා වෙන්න. බයෙන් හිටියේ. බයෙන් හිටියේ. ඒතොර පාරකට බැස්සත් බයෙන් අපේ මූලිකම එදිනදා ජීවිතේ මූලිකම සිතුවිල්ල උනේ තමන්ගේ ආරක්ෂාව. ඒතකොට මේ යුද්ධයත් තිබ්බ කාලෙක කාශ්‍යප රජුරෝත් ඒ විදිහ තමයි වෙලා. අනිවාර්යයෙන් යුද්ධයට මුහුණ දෙන්න යුද්ධය තමයි ඒතකොට මේ මූලික වෙලා හිටියේ. එතකොට ඒ කාල සීමාවේ සීගිරිය ඉන්නවා මෙයා. ඔව්. එතකොට පුතේ ඔයා දන්නවා සීගිරිය දැනට පුරා විද්‍යාත්මකව මේ කැනීම් කරලා සාක්ෂාත් කරගෙන තියෙන්නේ 100ට කීයද කියලා. නෑනේ. 112ක් වගේ ප්‍රමාණයක් තමයි තාම සීගිරිය අපි දකින්නේ. සීගිරිය කියන රාජධානිය 112ක් වගේ තමයි අපි තාම දකින්නේ. 188ක්ම තාම පොළොව යට තියෙන්නේ. කැලේ ඇතුළේ සහ පොළොව යට තමයි 180. ඒතකොට කොච්චර හිතන්න 112ක් කොච්චර ලොකුයි නම් අපි දකින දැවැන්ත වපසරියේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථානයක් නම් 112න් ඊටු 180ට ආපුවම කොහොම රාජධානියක් වෙන්නේ නැද්ද? මස්ත සීගිරිය 112ක් තමයි තාම පේන්නේ. ඒතකොට කාශ්‍යප රජුරෝ යුද්ධයකට මුල් දීලා අවුරුදු 17කදී මෙච්චර දැවැන්ත නිර්මාණයක් කරායේ කියලා විශ්වාස කරන එකම දැනුමේ අඩුවක් තියෙනවනේ. හරිද? එහෙමනම් කවුරු හරි කියන කටවචනට කිව්ව කතාව තමයි මේ විශ්වාස ගන්න. ඒ කියන්නේ යුද්ධයක් කරන ගමන් මේ දැන් අපි දකින සීගිරියවත් නිර්මාණය කරගන්න බෑ කියලා හිතන්න පුළුවන් සාධාරණ හේතුවක් වෙනකොට තවත් 188ක් වගේ දෙවැන්ත රාජධානියක් කොහොමද ගොඩනගන්න බෑ. ඒ කියන්නේ කාශ්‍යප රජුරෝ කනකොළ සුද්ධ කරගෙන ජරාවාසල තිබ්බක් ගිහලා පංචුණා විතරයි කියලා තමයි මගේ සම්පූර්ණ මතය. ඒක ඇත්තටම සීගිරිය හැදුවේ කවුද? සීගිරිය හැදුවේ ඒක දිග කතාවක්. සීගිරිය අනිවාර්යයෙන්ම මේක හදලා තියෙන්නේම හෙළ ඉතිහාසය තමයි හදලා තියෙන්නේ. ඔව්. ඒතර මේ හෙළ ඉතිහාසයේ තිබු ස්වර්ණමය යුගයක් තමයි ওই රාවණ යුගය. රාවණ රජුරෝ මේ දැන් හෙළේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨම රජුරෝ රාවණ රජුරෝ තමයි. හැබැයි ඊට ඉස්සෙල්ලා තිබ්බා ඊට හොඳ දැවැන්ත මේ යුගයක්. ඒ යුගයේ මේ එතකොට ඔය සීගිරිය නිර්මාණය කරන අවදී රට පාලනය කරේ විශ්වකර්ම කියන්නේ වෙසමුණි කියන්නේ දැන් ඔන්න වෙසමුණි කතන්දරේ දෙනකොට දැන් හොඳටම දන්නා මේක සිව්හෙලේනි. දැන් මං වෙන අනිත් වෙනත් වැඩතරණකින් කිව්වා සිංහලේ ගැන. ඔව්. එතන මේ සිව්හෙලේ මට ඒ වෙලාවේ ඒ කරන එතන වැඩතරණක් මට කියන්න බැරුණා. මේ සිව්හෙලේ මේ ගෝත්‍ර නෙවෙයි අතරම කොටස් මේ කණ්ඩායම් 4ට නායකව 7 දෙනෙක් හිටියා. මේ නායකව තමයි අපි 4 වරන් දියු කියන්නේ දැන්. ඔව්. 4 වරන් දියු කියලා කියන්නේ ජන සාහිත්‍යයේ ජනතාව අතර 4 වරන් දියු කියලා භාවිතා වෙන්නේ 4 වරන් දියු කියන තමයි
විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ බෘතරාෂ්ට මෙන්න 4 දෙනා. මේ 4 දෙනා ගෝත්‍ර 4 නායක 4 දෙනා. යක්ෂ නාග රාක්ෂ මේ දේව කියන වරිග 4 නායක 4 දෙනා තමයි විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ බෘතරාෂ්ට. අන්න 4 දෙනා. ඉතින් මේ වෛශ්‍රවණ කියන රාක්ෂ ගෝත්‍රයේ නායකයා. අදටත් ඒ රාක්ෂ ගෝත්‍රයේ නායකයා තමයි වෛශ්‍රවණ කියන්නේ. කියන්නේ වෙසමුනි කියන්නේ. මා යකා කියන්නේ. ඒ වෙසමුනි. එතර වෙසමුනි රජුරුව තමයි එතකොට රට පාලනය කරේ. ඒ කාලේ රට පාලනය කරේ වෙසමුනි රජුරුව. එතර වෙසමුනි රජුරුවන්ගේ පුතා තමයි මහා රාවණයා. එතර වෙසමුනි රජුරුවන්ගේ කාලේ තමයි විශ්වකර්ම කියන්නේ මය දානවයා. මය දානවයා කියන්නේ අපේ රටේ ප්‍රධාන ඉංජිනේරුවා. එයා තමයි සීගිරිය නිර්මාණය කරන්නේ. සීගිරිය රාවණයගේ රාජධානිය ඒක තමයි ලංකාපුරේ. ලංකාපුරේ ගැන වෙනම විස්තරයක් පස්ස වෙලා කරන්න මේ වැඩසටහනේදී මේ සීගිරිය කියන එක ගැන තමයි මේ විදිහට මම හඳුන්වලා දුන්නේ. මොකද අපි දකින කාශ්‍යප රජුව හදපු සීගිරිය නෙවෙයි සීගිරිය තමයි රාවණයගේ තිබ්බ ලංකාපුරේ. කාශ්‍යප රජුව කොහොමවත් හැදුවේ නෑ. කාශ්‍යප රජුව ඒ අවුරුදු 17 පදිංචිලා හිටිය සීගිරිය තමන්ගේ ආරක්ෂාව උදෙසා. ඒ අවාසනාවන්ත විදිහට කාශ්‍යප රජුගේ ජීවිතය නැති වෙනවා. නැත්තම් කාශ්‍යප රජු ඒ වෙලාවේ මැරෙන්න ඕන කෙනෙක් නෙවෙයි. අවාසනාවන්ත විදිහට තමයි ඒක මේ වැරදි වැටීම නිසා තමයි කාශ්‍යප රජු තමන් විහිම සීදීම සාගන්නේ. නමුත් කාශ්‍යප රජුන්ට සෙවණ දුන්න මේ කැල තමයි සීගිරිය රාජධානිය. ප්‍රශ්න තියෙන්නේ පහුකාරීනම අපේ පුරාවිද්‍යාඥයන්ගේ ගාගන්න දැවැන්ත අති පණ්ඩිතයෝ විසින් සෙල්ලිපි කියවනකොට ඒ සෙල්ලිපි වල තිබ්බ බොහෝ මූලාශ්‍ර කරුණු විකෘති කරලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා තමයි අත්‍තරම කියනවා සීගිරිය ගැන හරි වැටහීමක් ගන්න මිනිසුන්ට අවස්ථාවක් නැති වෙලා තියෙන්නේ. සීගිරිය ගැන නිවැරදි පරීක්ෂණයක් කළොත් සීගිරිය කාගේද කියලා ඔප්පු වෙයි. ඒවා ඔප්පු කරන්න ඕනටදලා සාධක සීගිරිය ඇතුළෙම තියෙනවා. සීගිරිය කියන්නේ කාශ්‍යප රජතුමා නෙවෙයි රාවණ රජ කාලේ හැදුන එකක් කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම. දැන් මං හිතනවා මේ පබසරට මේ සීගිරිය ගැන යම්කිසි අවබෝධයක් සහ මේ හෙළ ඉතිහාසය ගැන පොඩි හැඟීමක් එන්න ඇති කියලා. එහෙම වුණාද? අනිවාර්යෙන්. හරි. මේ පබසරට විතරක් නෙවෙයි කාර්ද පබසර මේ ඇඟීම එන්න ඕනේ. ඔය ඔයාලට අනිවාර්යෙන්ම මේ හෙළ ඉතිහාසය ගැන හරි නිවැරදි අවබෝධයක් ගත්තොත් අපි කවුද කියලා අපිටම එනවා අභිමානයක් ඉංගල විදියට. ඔය කොන්දපණ කියන්නේ අන්න ඒකට කොන්දපණ කියන්නේ කොන්දපණ නැතිව දෙකට නැමෙන එක නෙමෙයි. කොන්දපණ කියන්නේ අපේ සුසුම්නාවේ යම්කිසි තැනක තියෙන ශක්තියක් ඒක රාශි වෙලා Tamanට දැනෙනවා ගැම්මක්. ගැම්මක් එනවා. ගැම්ම ගන්න කියන්නේ ගැම්මක් එනවා. ඒ කොන්දෙන් තමයි එන්නේ. ඔය ඉස්සර කුණ්ඩලිනී ශක්තිය කියලා කිව්වා. ඒ විදිහේ දේවල් තිබ්බේ අපේ කොඳුරට පෙළේ තියෙන ස්නායු අතර තෙරපීමකින් ඒක මානසිකව තෙරපීමකින් කෝ භෞතිකව මම දන්නේ ඒ තෙරපීමෙන් ඇති කරගන්න ශක්තිය. ඒක තමයි කොන්දේපණ කියන්නේ. කුණ්ඩලිනී ශක්තිය කියන්නේ ඒකට තමයි. ඒක අපි දැනුවත් හෝ නැදනවත් අපිට අභිමානයක් දැනෙන දෙයක් කතා කරපුවම බලපුවම හැඟීමක් ආපුවාම කොන්දේපණ කියන එකේ ශක්තිය නිර්මාණය වෙනවා. ඒක තමයි කොන්දේපණ කියන්නේ. මේ හෙළ ඉතිහාසය සහ හෙළයෝ ගැන හරියට දැනගත්තොත් දැන් ඉන්න මේ හෙළ පරම්පරාවේ වර්තමාන පරපුරේ කොන්දේපණ එනවා. එතකොට දෙක නැමෙන ගතිය නැති වෙලා යනවා. ඕක තමයි යථාර්ථය. හරි. ඉතින් මේ අද ගොඩක් දේවල් ගැන අපි කතා කරා. ඒ මේ මොකද්ද ඔයාලට හිතන දේවල් පහලින් අනාරේ කමෙන්ට් එකක් දාන්න යන්න. මේ ඉතින් අපිත් ආයේ මේ වගේ රසබර මාතෘකාවක් කතා කරන ගමන් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මම පබසර් ඇසි. අයිබෝ.